හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා වෙනදා වගේම අපේ YouTube channel එකට. අපි අද කට්ලට් රෙසිපි එකක් තමයි කියලා දෙන්නේ. දැන් බලමු අපේ මේ කට්ලට් රෙසිපි එක හදාගන්න ඕනි කරන බඩු මොනවද කියලා. කට්ලට් 8ක් තමයි මම අද හදාගන්නේ. ඉතින් මම ඒකට සැමන් කෑලි 4යි අලගෙඩි 4කුයි අරන් තියෙනවා. මේ අල 4 මම හොඳට තම්බගෙන අරන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ලීක්ස් ලුණු. මම මේ දෙකත් හොඳට පොඩියටම කපාගෙන තියෙන්නේ. කහ කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස්, රම්පේ කරපිංචා, අබ, ඉඟුරු සුදු ලුණු අරන් තියෙනවා මම. ඊට අමතරව අපේ බැටර් එක හදාගන්න ඕන වෙන පාන් පිටි, බිත්තර, ඊට පස්සේ මම මේක දවට ගන්න ඕන කරන බිස්කට් කුඩුයි මේක බැද ගන්න පොල් තෙලුයි අරගත්තා. අපි දැන් බලමු කොහොමද අපේ කට්ලට් එක හදාගන්නේ කියලා. හරි, දැන් අපි ඉඩ තියෙන භාජනයක් අරගෙන අපේ අල ටිකයි සැමන් ටිකයි පොඩි කරගමු. අලයක පොඩි කරගනිද්දි සම්පූර්ණයෙන්ම පොඩි කරගන්න එපා. පුංචි පුංචි කෑලි ටිකක් ඉතුරු වෙන විදිහට තමයි අපේ අලයක අපි පොඩි කරගන්න ඕනේ. අල ටික පොඩි කරගත්තට පස්සේ අපි අපේ සැමන් ටික එකතු කරගමු. අලයි සැමනුයි දෙකම එකට දාලා පොඩි කරන්න එපා. එතකොට සැමන් ටික සම්පූර්ණයෙන්ම කුඩු වෙලා යනවා. සැමනුත් අල වගේම තරම පොඩි කෑලි හිටින විදිහට තමයි අපි පොඩි කරගන්න ඕනේ. අලයි සැමනුයි පොඩි කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට කෑලි පේන්න ඕනේ. අපේ ෆිලින් එක හදාගන්න තමයි දැන් මේ හදන්නේ. මුලින්ම මම භාජනයක් අරගෙන ඒක හොඳටම වතුර හිඳුනට පස්සේ මම පොල් තෙල් එකතු කරගන්නවා. තෙල් එක රත් වුණාට පස්සේ අපි අබ එකතු කරගමු. තලාගත්තු ඉඟුරු සුදු ලුණු, රම්පේ කරපිංචා ඔක්කොම ටික රන්වන් පාට වෙනකන් අපි බැදගමු. මේ ටික බැදුනට පස්සේ අපේ ලීක්ස් ටිකයි ලුණු ටිකයි මේකටම එකතු කරගමු. මේ ටික බාගෙට බැදීගෙන තියෙනකොට අපි දැන් කෑලි මිරිසුයි ලුණුයි කහ කුඩුයි එකතු කරගමු. ඔයාලා සැරකන්න කැමති නම් මීට වඩා කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්. අවසානයේ අපි පොඩි කරගත්තු අපේ සැමනුයි අලයි ටිකත් එකතු කරගෙන හොඳටම කලවම් කරගමු. මද ගින්දරේ විනාඩි 2-3ක් මේක කලවම් කරගත්තට පස්සේ නිමෙන්න දෙමු. මේ ටික නිමෙනකන් අපි අපේ බැටර් එක හදාගමු. මම මේ විදිහට බිත්තරයක් අරගෙන මේ බිත්තරේ කහ මදේ සුදු මදේ කලවම් වෙන විදිහට ඉස්සෙල්ලා කලවම් කරගන්නවා. ඊට පස්සේ වතුර පොඩ එකතු කරගෙන මේක බැටර් එකක් වගේ හදාගෙන අවසානයේ බිත්තරෙත් ඒකටම එකතු කරලා කලවම් කරගන්නවා. ඔයාලට මේ බැටර් එක පාන් පිටි වලින් විතරක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් බැටර් එකක් විදිහට අපේ මේ බිත්තරේ විතරක් පාවිච්චි කරන්නත් පුළුවන්. අපේ බැටර් එක හදාගෙන ඉවරයි. අපේ මේ බැටර් එක ටිකක් උකුවට තමයි තියෙන්න ඕනේ. නිමෙන්න තියාගත්තු කට්ලට් ෆිලින් එක දැන් නිමිලා තියෙන්නේ. ඒ නිසා මම මේ විදිහට අතින් පොඩි බෝල හදාගන්නවා. මේ කට්ලට් බෝල ගොඩක් ලොකුවට හදාගන්න එපා. මොකද අපි දැන් මේක බැටර් එකේ තවරගෙන බිස්කට් කුඩුත් ගාගෙන බැදගත්තට පස්සේ කොහොමත් මේකේ ප්‍රමාණය මේ තියනවට වඩා ටිකක් වැඩි වෙනවා. ඒක නිසා පොඩ්ඩක් කුඩාවට අපේ මේ බෝල ටික හදාගමු. හරි, මම දැන් කට්ලට් බෝල ටික හදාගෙන ඉවරයි.
මෙන්න මේ විදිහට කට්ලට් එකින් එක අරගෙන අපේ බැටර් එක අපි හොඳට තවර ගන්න ඕනේ. හිස්තැන් නැති වෙන විදිහටම මේක හොඳට තවරගමු. අපේ මේ කට්ලට් බෝලේ ඉක්මනට බැටර් එකේ දවටගෙන එළියට ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක දිය වෙලා යන්න බලනවා. ඊට පස්සේ අපි මේක දැන් බිස්කට් කුඩු වල දවට ගමු. මෙන්න මේ විදිහේ පැතලි භාජනයකට තමයි බිස්කට් කුඩු අද අරගෙන තියෙන්නේ. එතකොට මට මේක දවට ගන්න හරිම ලේසියි. දැන් අපි මේ විදිහට අපේ අනිත් කට්ලට් ටිකත් හදාගමු. මම අද කට්ලට් බැදගන්න මේ විදිහේ පතුල ගැඹුරු භාජනයක් තමයි අරගෙන තියෙන්නේ. අපි එහෙනම් අපේ කට්ලට් ටික දැන් බැදගමු. මුලින්ම මම මේ විදිහට තෙල් එක රත් වෙන්න දෙනවා. ඊට පස්සේ හොඳටම රත් වෙච්ච තෙල් එකට තමයි අපි අපේ කට්ලට් ටික එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේදී තෙල් විසික් වෙන්න පුළුවන් නිසා හරි පරිස්සමට කට්ලට් ටික එකතු කරගමු. දැන් අපි අපේ කට්ලට් එක මෙන්න මේ විදිහට අනිත් පැත්තත් හරවගෙන බැදගමු. කට්ලට් එකේ ෆිලින් එක අපි දැනටම හදාගෙන ඉවර නිසා මේක බැදෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. වටේ තියෙන බැටර් එක බැදිලා රන්වන් පාට උනාට පස්සේ අපි ලිපෙන් මේ ටික බාගමු. මේ තියෙන කට්ලට් ටික සම්පූර්ණයෙන්ම බැදිලා ඉවර වුණාට පස්සේ ඔයාලට පේන විදිහ බලන්න හැම පැත්තම හොඳට එකම පාටට රන්වන් පාට වෙනකම්ම බැදිලා තියෙන්නේ. එහෙනම් අපි මේ ටික ලිපෙන් බාගමු. කට්ලට් ටික හදාගෙන ඉවරයි. පොඩ්ඩක්වත් අමාරු නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක් නිසා අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. ඊට පස්සේ අමතක නොකර මටත් කමෙන්ට් එකක් දාලා රස කොහොමද කියලාත් කියන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මේ වගේම තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එනකම් අපිව subscribe කරලා තියාගන්න.